Teacher, how to help these kinds of children as parents. I'll explain this in Sinhala so it will be easy for everyone to understand. මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ දැනට සිංහල මීඩියම් වලින් ඉගෙන ගන්න ඉදිරියට ඉංග්‍රීසි මීඩියම් වලට ට්‍රාන්ස්ෆර් කරන්න දරුවන්ගේ අම්මලාට. මේ අම්මා අහන්නේ දෙමව්පියෙක් විදිහට අපි ඒ දරුවට කරන්න පුළුවන් උදව්ව මොනවද? දෙමව්පියෝ විදිහට ඔයගලන්ට කරන්න පුළුවන් ලොකුම උදව්ව තමයි ඒ දරුවගේ විශ්වාසය ඇති කරන එක. ඊළඟ එක තමයි මේ විෂයට අදාළ හොඳ ගුරුවරු ටිකක් හොයාගෙන පුළුවන් නම් ඉන්ඩිවිජුවල් අටෙන්ෂන් එක දෙන්න පුළුවන් නම් හොඳයි ලැන්ග්වේජ් එකත් එක්ක ස්ට්‍රගල් කරන බබෙක්ට නම් එහෙමත් නැත්නම් ස්මෝල් ගෲප් ක්ලාස් එකකට යාව ජොයින් කරලා ඒ ඇඩිෂනල් සපෝට් එක යාට දෙනවා නම් මම හිතනවා ගොඩක් හොඳයි කියලා. අනිත් දේ තමයි වැරදි හරි ඉංග්‍රීසි කතා කරන්න ගෙදරදී හරි ඒගොල්ලන්ව එන්කරේජ් කරන්න. මොකද ගෙදරදී ඒගොල්ලන්ව ජජ් කරන්න කවුරුත් නැහනේ. ඒක නිසා ගෙදරදී පුළුවන් තරම් ඒගොල්ලන්ට ඉංග්‍රීසි වලින් කතා කරන්න කියලා ඔයාලට පුළුවන් නම් යාළුවව එන්කරේජ් කරන්න. ඒක ඒගොල්ලන්ට සෑහෙන වටිනවා. තව දෙයක් තියෙනවා මම ක්ලාස් එකේ සයන්ස් වලට අදාළව මේ දේ කරනවා. මම හිතනවා ඒක පේරන්ට්ස්ලටත් වැදගත් වෙයි. අනිත් සබ්ජෙක්ට්ස් වලටත් ඒක ඇප්ලයි කරොත්. ඒක තමයි දැන් සයන්ස් වල තියෙනවානේ ඉංග්‍රීසි වර්ඩ්ස් මේවා ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේදී හම්බ වෙන්නේ නැති සයන්ස් වල විතරක් හම්බ වෙන වර්ඩ්ස් තියෙනවානේ. එතකොට සාමාන්‍යයෙන් මම කරන්නේ ඒගොල්ලන්ට ඩික්ටේෂන් විදියට ඒ වචන ටික කොහොම හරි ඒගොල්ලන්ට හුරු කරනවා. ඉතින් දෙමව්පියන්ටත් පුළුවන් ඒක සබ්ජෙක්ට් එකෙන් සබ්ජෙක්ට් එක ඒ වැඩේ කරනවා නම් ඒ ක්‍රමේ හරි සාර්ථක ක්‍රමයක්. ඉතින් මේ හැම දෙයකම දෙමව්පියෝ අඩුම තරමේ දවස් 2කට 3කට පාරක්වත් තමන්ට තමන්ගේ වෙලාව කැප කරන්න ඕන දරුවගේ අධ්‍යාපනය වෙනුවෙන්.